ඇමරිකාවේ ජොබ් එකක් ලංකාවේ ඉඳලා කරලා ලංකාවට සල්ලි ගේන්න පුළුවන් කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒක ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් විදිය කියලා දෙන දෙවන වීඩියෝ එක තමයි මේක. ඒ වගේම මම මේ වීඩියෝ එක කරා කියලා මට සත පහක ලාභයක් නැහැ. හැබැයි ඔයාලා මේ වීඩියෝ එක බලලා ලංකාවට ඩොලර් 200ක් 300ක් ගෙනාවොත් ඔයාලයි ආර්ථිකයට ශක්තියක් වෙනවා වගේම මට පිනකුත් සිද්ධ වෙනවනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. අපේ රටට විදේශ විනිමය ගේන්නත් පුළුවන්. ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මම මේ මාසේ මට ආපු ඉන්කම් එක මම වීඩියෝ එක අවසානට මම ඒකත් පෙන්නන්නම්. කොහොම හරි බලලා ඔයාලා ගේමක් ගහන්න. යා. හරි. දැන් අපි පටන් ගමු. දැන් මේ තියෙන විදිහටම මේ ඔයාලගේ ප්‍රොෆයිල් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මේ මේක යටම තියෙනවා අපේ ප්‍රොෆයිල් එකේ ෆොටෝස් එක තියෙනවා යට මේකට ටච් කරලා. ඔහොම ටච් කරාට පස්සේ ඔයාලට තියෙනවා මේකේ පේජ් කියලා වැටිලා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා උඩ ක්‍රියේට් කියලා තියෙනවා. එතන ක්‍රියේට් කියන එක ටච් කරන්න. දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේ පර්සනල් සහ ප්‍රොෆෙෂනල් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒක එතනින් ඔයාලා මේ ප්‍රොෆෙෂනල් කියන එක සිලෙක්ට් කරගෙන next දෙන්න. දැන් මෙතන තමයි වැදගත්ම දෙය. මෙතනට දෙන්න පේජ් එකේ නමක් දෙනකොට මේ දැන් අපි හිතමු මේ මෙතන වැදගත්ම දේ කියන්නේ දැන් කේක් කරන කෙනෙක් ඉන්නවා. කේක් කරන කෙනා පේජ් එකක් හැදුවොත් හදන්න යාගේ කේක් නමට ගැලපෙන විදිහට. එතකොට එයාට කේක්ස් වීඩියෝස් විතරයි දාන්න පුළුවන්. ඒ කියන්නේ කේක් වීඩියෝස් ෆොටෝස් තමයි ඒ කැටගරි එකට හරියට ඒවා තමයි යාට දාන්න පුළුවන්. හැබැයි මේ දැන් අපි පේජ් එකක් කරන්න සල්ලි හම්බ කරන්නනේ. එතකොට සල්ලි හම්බ කරන්න පේජ් එකක් කරනකොට අනිවාර්යෙන් අපි දාන්න අපිට ඕන වීඩියෝ එකක් දාන්න පුළුවන් විදිහේ පේජ් එකට නමක් දාගන්න. ඒ කියන්නේ එක කැටගරි එකකට සීමා වෙන්නේ නැතුව මේ ඕන නමක් Tamanට හොඳ නමක් හිතලා දාගන්න. අර වගේ කැටගරි එකට මේ සීමා වුණා නම් අපිට පුළුවන් ඒකට ගැලපෙන නම් ඒ කියන්නේ ඒකට ගැලපෙන පෝස්ට් වීඩියෝස් තමයි දාන්න පුළුවන්. ඒකින්ද මම දැන් බිස්නස් එකක් කරන කෙනෙකුට අවුලක් නැහැ. බිස්නස් කරන කෙනෙක් කේක් නම් එයාගේ මේන් ටාගට් එක එයාට කේක් මේ පේජ් එකක් හැදුවට ප්‍රශ්නයක් නැහැ. එයාගේ බිස්නස් එකනේ. දැන් අපි කරන්නේ Facebook එකෙන් සල්ලි හොයන එකනේ. ඉතින් අපි ඒක නිසා අපි කරන්න ඕන පේජ් එකට මේ හොඳ මතක හිටින්න නමක් දාගන්න. දැන් නමක් දාගන්නම්. අනන්තය. අපි ඔන්නම් සිංහලෙනුත් දාමු. හරි. මම දැන් පේජ් එකට නමක් දාගත්තා. දැන් මේක ඉදිරියට යනවා next එක බොනවා. මෙතන තියෙන්නේ පේජ් එකට මේ කැටගරි අපි කරන පේජ් එකේ කන්ටේන්ට් එක අනුව කැටගරි තමන්ට ඒ කියන්නේ ඒ පේජ් එකට ගැලපෙන කැටගරි තුනක් විතර දාගන්න. ඊට පස්සේ මම දැන් ඕනම එකක් දාන්න පුළුවන් විදිහට ඉඳ මම දානවා වීඩියෝස් වලට අදාළ එකක් මොකක් හරි වීඩියෝස් ගේම් තියෙනවා. ඊට පස්සේ නිවුස් මීඩියා වෙබ්සයිට් හරි තමන්ට කැමති නම් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් මොනවා තුනක් දාගත්තා. ඉතින් මේ වගේ ඔයාලා කැමති කැටගරි තුනක් දාගන්න ඔයාගේ පේජ් එකට ගැලපෙන මේ ටැග්ස් වගේ. එතකොට මෙතනින් ගිහිල්ලා ක්‍රියේට් පේජ් දුන්නා. හරි. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ ඔයා මේ ටික ෆිල් කරගන්න පුළුවන් ඒවා දාන්න. ඊමේල් එක ෆෝන් නම්බර් එක ටික දාලා ඊට පස්සේ ඇඩ්‍රස් එක දාන්න. පෝස්ටල් කෝඩ් එක දාන්න. ඒ කියන්නේ ඒක දැම්මට පස්සේ තමයි මේ පේජ් හෙල්ත් කියන එක මේ මෙතන යට තියෙනක ග්‍රීන් කලර් වෙන්නේ. ඒක දැම්මට පස්සේ ටික ටික වෙනවා. ඊට පස්සේ ඔන්න විදිහට පේජ් එක මේ එනවා. ඊට පස්සේ අපිට මෙතනින්ම පුළුවන් මේකට කවර් ෆොටෝ එකයි මේ ප්‍රොෆයිල් එකේ වගේ ෆොටෝස් දෙක දාගන්න. ඊට පස්සේ මෙතන කැමරා එක ටච් කරලා ඊට දාගන්න එක අර අපි මේ Facebook එකේ දාන විදිහමයි ලේසි. ඊට පස්සේ next දෙන්න.
එකට ගැලපෙන ලෝගෝ එකක් ෆොටෝ එකක් දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපේ පේජ් එක හැදුවා කියලා අපේ යාළුවන්ට ඉන්වයිට් කරන්න. ඊට පස්සේ ඔයා කැමති ෂෙයාරටම නම් කැමති කට්ටියට ඉන්වයිට් කරනවා. මම මේ ඉන්වයිට් කරන්න යන්නේ නැහැ. මොකද මේක හැම වෙලාවෙම පේජ් හදලා ඉන්වයිට් කරලා ඒ කට්ටිය බලයි මොකද කියලා. ඒකින්ද ඔයාලයි පේජ් එකේ ඉන්න අයට එතනින් නිකන් මෙහෙම දාන්න. එතකොට ඉන්වයිට් වෙනවා. හොඳයි. මම මේ නිකන් එකක් දෙකක් බලමු. ඔන්න ඔහොම නෙක්ස්ට් දුන්නා. එතකොට මේ ඉන්වයිට් කියන එක එනවා. ඊට පස්සේ ඩන් දෙන්න. ඔන්න අපේ පේජ් එක හරි. ඊට පස්සේ දැන් මේකේ තමයි ඊළඟට තමයි මේ දැන් පේජ් එක හදන එක ලේසි. ඊට පස්සේ තමයි ටිකක් මේ අමාරුම තියෙන්නේ. මේක එක එක ට්‍රික්ස් තියෙනවා. ඒ මම ට්‍රික්ස් ටික කියලා දෙන්නම්. ඉතින් මේ පේජ් එක මෙහෙම හැදුවට පස්සේ මේකට අපි දැන් කොච්චර ෆොටෝස් වීඩියෝ අප්ලෝඩ් කරත් මේකට ලයික් කමෙන්ට් වැටෙන්නේ නැහැ. මොකද ෆලෝවර්ස්ලා නැති නිසා. ඒකින්ද අපි ඉස්සෙල්ලාම මේන් ටාගට් එක තමයි ෆලෝවර්ස්ලා පේජ් එකට ගන්න එක. ඒකට එක එක ක්‍රමවේද තියෙනවා. මම ටිකෙන් ටික කියලා දෙන්නම්. මේ වීඩියෝ එක කියලා දීලා ආයි පුළුවන් දවසක ආයිත් තව වීඩියෝ එකක් දාලා තව ටිකක් කියලා දෙන්නම්. ඊට පස්සේ දැන් මේකේ ඕමනාම ටික හරි. දැන් අපි යමු මේකේ මේ ඉතුරු ටික බලන්න ෆලෝවර්ස්ලා කොහොමද ගන්න කියලා. ඊට පස්සේ මේකේ තියෙන්නේ මේකේ දැන් පෝස්ට් එකක් දාන විදිහටමයි දැන් ඔයාලා Facebook එකේ පෝස්ට් එකක් දාන්නේ. ඒ විදිහට මෙහෙම ක්ලික් කරා පෝස්ට් එක දැම්මා. රීල්ස් කියන තැන මේ මෙතන ටච් කරා තමන්ට කැමති වීඩියෝ එකට මේ දැම්මා. එතකොට වීඩියෝ එකක් දාදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කොපිරයිට් වීඩියෝ කියන්නේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් උස්සලා දාන්න එපා. ඊට පස්සේ වෙන මියුසික් වර්ග දාන්න එපා. ඒතකොට කොපිරයිට් ක්ලේම් ආදී. ඔයා හොඳම දේ තමයි ඔයාගේ ගෙදර කරන ඒවා හරි ඕන දෙයක් දාන්න. ගොවිතැන් කරන ඒවා දාන්න පුළුවන්, කුකින් කරන ඒවා දාන්න පුළුවන්, එදිනෙදා ජීවිතය ගැන දාන්න පුළුවන්. ඉතින් ඔය ඕන දෙයක් දාන්න. ඊට පස්සේ ඔයාලට මේක මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා. ඒක පොඩ්ඩක් එක දැම්ම නම් ඕනේ නැහැ. ඒක අර අපි මුදල් හම්බ කරන දවසට තමයි මේක වැදගත් වෙන්නේ. ඒත් ඔන්න මේක දැන්ට පොඩ්ඩක් පෙන්වන්නම්. ගියා. මෙතන මොනිටයිසේෂන් ගියා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ දැන්ට තියෙන මගේ not yet available කියලා තියෙනවා. දැන් ඕක මේ අපි වීඩියෝස් දාද්දි මේක අයින් වෙලා වීඩියෝස් දාන්න පුළුවන් විදිහට available වෙනවා. එතකොට අපිට ඒ කියන්නේ මුදල් හම්බ කරන්න පුළුවන් විදිහට තමයි මේක වෙන්නේ. ඊට පස්සේ එතකොට CM tool එක set up කරන්න එනවා. ඒ ටික ඉතින් වීඩියෝ එකක් මේ දාලා අපේ followers ලා 1000ක් 1500ක් වගේ හදාගෙන යද්දි තමයි එතනට මේ එන්නේ. මේක දැම්ම වැදගත් නැහැ. පස්සේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද වීඩියෝස් එකක් දාන්නේ. වීඩියෝස් එකක් දාන එක ලේසි. ෆොටෝ එකක් හරි දාලා අපි ඒක මේ ඉදිරියට කරන්න යන්නේ කොහොමද කියලා. right. මෙතන රීල්ස් ක්ලික් කරා අපිට කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. මේ වීඩියෝ එක මෙහෙම සිලෙක්ට් කරා. ඊට පස්සේ අපිට අර ෆෝන් එකේ වගේම තමයි කැමති නම් මියුසික් එකක් දාන්න පුළුවන් මෙතනින්. ඒවා අවුලක් නැහැ. next දුන්නා. අපිට මෙතන මේ වීඩියෝ එක බලන්න මෙතන තියෙන පොඩි අදහසක් දෙන්න. සාමාන්‍යයෙන් අපි ටෙලිනාට්‍යයක් බලන්නේ ඒ ටෙලිනාට්‍යයේ කුතුහලය ඇති වෙන විදිහට තිබ්බොන්නේ ටෙලිනාට්‍ය ඊළඟ කොටසට යන්නේ. අන්න ඒ වගේම පොඩි අදහස් ටිකක් තියෙනවා මෙතනත්. මේක බලන්න පුළුවන් වෙන අපි පොඩි අර කුතුහලය වගේ නිකන් හොඳ අදහස් ටිකක් දාන්න. ඒ ටිකෙන්ද මේ කියන ඔයාලා දාන්න මොකක් හරි මම මේ දාපුව දාන්න එපා. මොකද මේ මම නිකන් ඔයාලට දාන්නේ. එතනටත් දාන්න මොකක් හරි. ඊට පස්සේ මෙතනට එහෙම නමක් දාද්දි එහෙම හිතලා නමක් හොඳට දාන්න. නමක් කියන්නේ මේ ටයිටල් එකට ඒ ටික දාන්න. මොකද ඒකෙන් තමයි අපේ අවධානය ඔඩියන්ස් එකේ අවධානය අපි ගන්න. ඊට පස්සේ මෙතන නම් එඩිට් කියලා තියෙනවා. එඩිට් ගිහිල්ලා මෙතන මේ කැමති විදියට සිලෙක්ට් කරන්න පුළුවන් අපිට Facebook එකට යනකොටම කෙනෙකුට දකින්න ඕන thumbnail එක මොකක්ද කියලා. එතකොට දැන් සමහරක් වෙලාවට දැන් මේක නෑ. සමහරක් වෙලාවට නිකන් ගහක් අපි වීඩියෝ කරේ ගහක් නම් ගහක බිම මෙතන thumbnail එකට ඇවිල්ලා වැඩක් නෑ. ගහේ හොඳට පළදාව තියෙන කොටස වගේ දාගන්න එක තමයි හොඳ. එතකොට බලන්න ඕනේ බිමක් දැම්මට එකපාර බලන්න කන්නේ. ඊට පස්සේ ඒ ටික දාලා මෙතනින් සේව් දුන්නා. ඊට පස්සේ share now කියන එක ක්ලික් කරා. වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම කියන්න ඕනේ මේක දැන් අපි කරන්නේ මේක දාලා අනිවාර්යෙන් මේක මෙහෙම දාලා තියලා හරියන්නේ නැහැ. මේ මොන හරි මේක අපි දාලා තියලා මෙහෙම ලින්ක් එක කොපි කරගත්තා. Facebook group වලට අපි ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරනකොට
අපිට මේකෙන්ම ගෲප් ඇඩ් කරන ෂෙයා කරන්න පුළුවන් පේජ් එකෙන්. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ නෝ පුළුවන්. ඊට පස්සේ මම කරන්න හොඳම දේ කියන්නම් මේ ඔයා වෙනත් ප්‍රොෆයිල් එකක් හදාගන්න. මොකද අපි මේකෙන් කරනකොට ලිමිට් වෙන්න පුළුවන්. ලිමිට් වුණොත් එහෙම මේ අපිට ෂෙයා කරන්න බැරි වෙනවායි. පේජ් එකටත් එච්චර හොඳ නෑ. ලිමිට් වෙන්න තියන්න එපා. පේජ් එකේ මෙහෙම පෝස්ට් එක දාලා මෙහෙම ෆොටෝස් ටික දාලා වීඩියෝ එකක් දාලා මෙතන ෂෙයා බටන් එක පොඩ පස්සේ මෙතන ෂෙයා now කියන එක ඔබන්න එපා. එතකොට මේක පේජ් එක නැවත ෂෙයා වෙනවා. මෙතන තියෙනවා කොපි ලින්ක් කියලා තියෙනවා. මෙතන ගෲප් තියෙනවා. හරිද? දැන් අපි මේකේ ගෲප් ඇඩ් කරපු නැති නිසා මේකට ගෲප් ඇඩ් කරන්න මේ කෙලින්ම ගෲප් එකට මේකේ ෂෙයා කරන්න පුළුවන්. ඒක නිසා මෙතන ෂෙයා එකට ගියා. ඊට පස්සේ අපේ WhatsApp එකක් තියෙනවා. එහෙම හරි නැත්නම් තමන්ගේ ප්‍රොෆයිල් එකේ දාන්න. ඒක ප්‍රොෆයිල් එකේ පේජ් එක හද ප්‍රොෆයිල් එකේ නිතරම ෂෙයා කරන්න යන්න එපා. ලිමිට් වෙන්න පුළුවන්. රිපෝට් වදින්න පුළුවන්. ඒකින්ද ඔයා වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන මේ වැඩේ කරන්න. දැන් මම යනවා මගේ ප්‍රොෆයිල් එකට. හරි දැන් මම මගේ ප්‍රොෆයිල් එකට ආවා. දැන් මම මෙතන අර මේ යටම තියෙන ප්‍රොෆයිල් එක ක්ලික් කරා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ගෲප් තියෙනවා. ගෲප් වලට ගියා. ඊට පස්සේ දැනගන්න ඕනේ දේ තමයි දැන් ඔයාලා පේජ් එක හදනවා නම් අපි හිතමු ගොවිතැන් ගැන වැඩසටහනක් කරා හරි මොකක් හරි කියලා. එතකොට අපි මේක අදාළ ගෲප් වලට දාන්න. ගොවිතැන් වලට අදාළ ඒවා ගොවිතැන් වලට. ක්‍රිකට් මැච් එකක් ගැන කරා නම් ක්‍රිකට් මැච් එක. එතකොට අන්නේ අදාළ කැටගරි එකට දැම්මොත් තමයි මේක ඇඩ්මින්ලා අප්‍රූව් එක දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඇඩ්මින් අප්‍රූව් දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ කැටගරි එකට අදාළ ගෲප් වලට මේ වගේ ෆොටෝ එක දාන්න. එතකොට මන්ද මේ මලක් හින්දා දැන් මල් වලට අදාළ ගෲප් එකක් මේක හොයා ගන්න ඕනේ. හරිද? සාර භූමියකට මේ ඉතින් ඒකටත් ගැලපෙනවා. ගෙවතු අලංකරණය. හරි. ඊට පස්සේ මම මේ දැන් මේ මල් වලට අදාළ එකක් තෝරගන්න ඕන. ගිහිල්ලා ගෲප් එකට ගිහිල්ලා බලන්න ලයික්ස්. දැන් මේ පෝස්ට් එකට ලයික් 50ක් තියෙනවා. 11ක් තියෙනවා. 51ක් තියෙනවා. 24ක් තියෙනවා. 205ක් තියෙනවා. එතකොට මෙතන ලයික් කමෙන්ට් අඩුයි නම් ඔයා එකට යන්න එපා. වැඩක් නෑ. ඒකට පෝස්ට් දාලා ඒකේ රීච් එක නෑ. අනිවාර්යෙන් ඒක බලන්න. ඊට පස්සේ දැන් මම මේක බලපු නිසා දැන් මේක හොඳයි ගෲප් එක මම ගිහිල්ලා අපි ගෙනාවු පෝස්ට් එක පේස්ට් කරලා බලනවා. අන්න පේස්ට් වුණා. හරිද? හරි. දැන් ඔන්න ගෲප් එකට මේ දැන් තාම මම ෂෙයා කරේ නෑ. එතන තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එක ටච් එකක් දාලා මේ ලින්ක් එක ඉරේස් කරන්න. මොකද නැත්නම් ලින්ක් එකත් එක්ක වෙනොත් කැත නිසා. හරි. දැන් මෙතනට ආයෙ අපිට නමක් දාන්න පුළුවන්. මගේ ගෙවත්ත. හරි ඒවා දාන විදිහ දාන්න හොඳේ. ඊට පස්සේ දැම්මා මේකේ පෝස්ට් බටන් එක ක්ලික් කරා. ඔන්න පෝස්ට් එක ගෲප් එකට වැටෙනවා. හරි. දැන් වෙන්න මේ ඇඩ්මින් තමයි මේකට අප්‍රූව් දෙන්නේ. ඇඩ්මින් බලනවා මේක අදාළද කියලා. අදාළයි නම් එයා අප්‍රූව් එක දෙනවා. ඊට පස්සේ මේ දැන් මේක දැන් අන්න එතකොට අපේ මේ දැන් මේ කට්ටියට මේ ලයික් කමෙන්ට් වැටෙනවා වගේම අපේ පෝස්ට් එකට ලයික් කමෙන්ට් වැටෙන්න ගන්නවා. අන්න එතකොට තමයි අපේ පේජ් එක ටික ටික රීච් වෙලා මේ ෆලෝස් බේස් එක හරියන්නේ. ඊට පස්සේ ඕක තමයි Facebook එකේ තව තියෙනවා ට්‍රික්ස් ගොඩක් මම පුළුවන් වෙලාවට මගේ පේජ් එකේ මම මේ වගේ වීඩියෝ ගේන්න. අර මේකේ මේ දවස්වල කට්ටිය ගොඩක් අහලා තිබ්බ මම දාපු වීඩියෝ එකට ඒකින් හින්දා තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. මොකද මට ගොඩක් කට්ටියට මෙසේජ් වලට රිප්ලයි කරගන්න බැරි තරම් මට මෙසේජ් ආවා. ඒක නිසා මේ මම ගෙනවා යම් මගේ මේ මාසේ ඉන්කම් එකත් මම පෙන්නන්නම්. මේ තියෙන මගේ එක පේජ් එකක්. ඉතින් මේකට මම ගියා මේක එතකොට මේ ඔයාලට පේන්නේ මෙතන ඩොලර් 308ක් කියන්නේ මට මේ පේජ් එකට මේ මාසේ හම්බ වෙන්න තියෙන මේ ඉන්කම් එක. ඉතින් ඩොලර් 308ක් කියන්නේ ලක්ෂයකට කිට්ටුව. ඒ කියන්නේ 90000 ඕ ලක්ෂයට කිට්ටුව. ඉතින් රුපියල් ලක්ෂයක් විතර ඉඳන් හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයිනේ. ඉතින් රුපියල් ලක්ෂයයි බලමු මම ඊළඟ මාසෙට ඩොලර් 299ක් දැන්ට මේ account එකට වැටලා තියෙනවා. ඇඩ් වෙලා තියෙනවා මේක හම්බ වෙන්නේ ලබන මාසෙට. දැන් මෙතන අර 308ක් පෙන්වන එක තමයි මට හම්බ වෙන්නේ මේ මාසෙට. එතකොට මේ වගේ පේජ් එකක් ඔයා කරගත්තොත් එහෙනම් පාර්ට් ටයිම් එකක් කරද්දි හරි මේ ඇත්තටම වටිනවා. මොකද ඔයාට වෙනම අමතර ආදායමක් හම්බ වෙනවා. ඉතින් මේක ජොබ් එකක් කරනවට වඩා සමහරක් වෙලාවට දැන් සැලරි එකක් ගත්තා රුපියල් 90000ක් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉතින් ඒ සැලරි එකක් ගන්නකොටත් මේ ජොබ් එක හොඳ වෙන්න පුළුවන්. පේජ් දෙකක් කරගත්තොත් ඉතින් මෙතන ලක්ෂ දෙකක් වගේ සෙට් වෙනවනේ. ඒ ලක්ෂ දෙකක් ඕනේ නැහැ. ඔයාලා ලක්ෂයක් මේ රුපියල් 50,000 30,000 කරේ මාසෙට හොයාගත්තොත් ඒක මං කියලා දුන්න දෙයින් වටිනාකමක් වෙනවා. මටත් ඉතින් පිනක් හරි සිද්ධ වෙනවා. හැබැයි දැන් මම මේක මට පේජ් එක කරගෙන යන්න තිබ්බ සද්ද නැතුවම. ඉතින් මම ඒක ඔයාලට ෂෙයා කරේ ඔයාලටත් මේ යහපතක් වෙන්න ඔයාලට සල්ලි ටිකක් හම්බ කරගෙන මේක අපේ රටටනේ සල්ලි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙකුට දකින්න. මොකද අර කියනවනේ දුන්නොත් දානේ ලැබේ නිදානේ කියනවනේ. අන්න ඒ වගේ මේ වීඩියෝ එක අපි තව ෂෙයා කරොත් තව කට්ටිය කමෙන්ට් කරලා බැලුවොත් එයාලා පේජ් හදයි. මොකද මේ ලෝකේ ජනගහනය ගත්තම් බිලියන 8ක් විතර ඉන්නවා. එතනිනුත් මිලියන ගණනක් ඉන්නවා Facebook වල. ඉතින් ලංකාවේ ඔඩියන්ස් එකට ඕනේ නැහැ. ඉතින් එයාලා පිටරට ඔඩියන්ස් එකට හරි පේජ් හදුවොත් එහෙම ලංකාවට ලොකු හිතා ගන්න බැරි විදෙස් විනිමය ටිකක් අපේ රටට එනවා. ඉතින් ඒකින් හින්දා ඔයාලා වීඩියෝ එක ෂෙයා කරලා හොඳයි නම් ලයික් කරන්න. මේක වැදගත් වෙන්නෙත් මේ වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ වගේම තමයි මම ඉස්සරහට ඒ කියන්නේ දැන් මේකේ තව තියෙන ගොඩාක් දේවල් දැන් මම දැන් එක ක්‍රමයක් විතරයි කිව්වේ මේ ගෲප් වලට දාලා ගන්න විදිහට. තව තියෙන ක්‍රම ඒ කියන්නේ දැන් සමහර කට්ටිය ෆලෝ කරනවා. ඒ ක්‍රමය ඒ කියන්නේ ඒ ක්‍රමය සාර්ථකත්වය අඩුයි ටිකක්. මොකද අපේ කියන්නේ අපේ දැන් අපි කරන වීඩියෝස් බලලා කවුරු හරි කමෙන්ට්ස් ලයික් කරනවනේ ඒක අපිට කැමති කට්ටියනේ. හැබැයි අපිට කැමති නැති කෙනෙක් අපි බලෙන් ෆලෝස් කරගත්තයි කියලා එයා ලයික් කමෙන්ට් දාන්නේ නැහැ. එතකොට පේජ් එකේ රීච් එක ලැබෙන්නේ නැහැ. දන්න views 10කුත් ඇවිල්ලා. දැක්කනේ? අන්න පෝස්ට් එක දැම්ම විතරයි views 10ක් මං හිතන්නේ නැත්නම් අප්රූව් එක හම්බ වෙන්නේ නැති. නැත්නම් මෙච්චර views හම්බ වෙන්නේ නැහැ දාපු ගාම. නැත්නම් ඔයාලා පෝස්ට් එකක් දැම්මොත් එහෙම views නැත්තරම නැහනේ. කියන්නේ හිමීට යන්නේ. දැන් මෙතන share එකයි මම පෙන්නන මෙතන share එකක් පෙන්නනවා views 10යි. තාම ෆලෝස්ලා නම් කවුරුවත් නැහැ. හරිද? මෙතන ෆලෝයින් කියන ඒ මම ෆලෝස් කරපුවා ඒක වැඩක් නැහැ. ෆලෝස් කියන එක තමයි ඕන. ඊට පස්සේ ඔක දැනගන්නවා දැන් මේකේ තියෙනවා තව ක්‍රම සල්ලි දීලා කට්ටිය මේ අර ෆේක් වෙබ්සයිට් වලට ගිහිල්ලා ෆලෝස්ලා ගන්නවා. එහෙම ගන්න එපා. ඒක වැඩක් නැහැ. මොකද මේ ඒක ෆලෝස් account එක පෙන්වන්න පුළුවන්. අපි බිස්නස් එකක් වගේ කරනවා නම් අපිට page එකේ real අය ලක්ෂයක් ඉන්නවා නම් 1 million ෆලෝස්ලා අරගෙන මේ 1 million ඉන්න විදිහට ඉන්න පුළුවන්. හැබැයි page එකේ ඇත්තට ඉන්නේ ඕගනිස් ෆලෝස්ලා ඉන්නේ ලක්ෂයයි. ඉතින් ඒක නිසා ඒක වැඩක් නැහැ. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. Facebook ad manager කියලා ක්‍රමයක් තියෙනවා. ඒකට ගිහලා අපි post එකක් දාලා boost කරලා ෆලෝස්ලා ගන්න පුළුවන්. ඒකට සල්ලි යනවා. ඒකින්ද තමයි මම මේක නොමිලේ කරන එක කිව්වේ. මේ තව එක ක්‍රම තියෙනවා. මම ඒක ටික පුළුවන් වෙලාවට කියලා දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක රැඳී හිටියද ගොඩක් ස්තුතියි. ඉතින් මං පුළුවන් වෙලාවට ඒ වගේ තව දන්න දේවල් ටික කියලා දෙන්නම්. Facebook වල ඉගෙන ගන්න දේවල් හැමදාම අප්ඩේට් වෙනවනේ. ඉතින් ඒක ඉගෙන ගත්ත කියලා කොච්චර මටත් ඊළඟ සතියේත් ඉගෙන ගන්න මොනවා හරි දෙයක් හම්බ වෙනවා. ඒකින්ද තව දන්න මේක ගැන දන්න අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ සමහරක් අය මම යාළුවෙන් අහලා ඉගෙන ගන්න අය තාම ඉන්නවා. ඒ කියන්නේ මේක ඉගෙනගෙන ඉවර කරන්න බෑ. මේක ඒ කියන්නේ එක ක්‍රම තියෙනවා. ඒක නිසා මේ ඔයාලා තව කෙනෙකුට බලන්න මේක අර මං කිව්වා වගේ ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.